හෙලෝ ගයිස් කොහමද? අද අපි මසාලා රසට පරාට කන්න යන්නේ. මේ වෙන කොහෙන්වත් නෙමෙයි. කිරුළපන තියෙන ප්ලේස් එක. කිරුළපන BOC එක ඉස්සරහා. මේකේ නම ඇවිල්ලා මිඩ්නයිට් මසාලා. එහෙනම් අපි කාලා බලමු. අපිට හම්බ වෙන ඒගොල්ලන්ගේ පරාටයකට ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා. ඕගොල්ලෝ එතනට ගියොත් ඕගොල්ලන්ට මේක හම්බෙන්නේ මුට්ටි එක. ගොඩක් මේ ගිහිල්ලා ගන්න නම් මුට්ටි එක ගන්න පුළුවන්. එහෙනම් ඔන්න කෙසෙල් කොලේ ඇතුලේ තියෙන්නේ. එහෙනම් අපි මේක එළියට අරන් බලමු. ග්‍රේවි එකත් ලස්සනට දීලා තියෙනවා. ඔන්න තියෙනවා අපි කේල් කොලේ දිගට ගත්තාම කැම එකේ view එක. එහෙනම් ඔන්න මෙන්න තියෙනවා මිඩ්නයිට් මසාලා එකෙන් දෙන මොකද්ද මේක ක්ලාසික් රෙගියුලර් පරාට පෝෂන් එක. මේක නිකම්ම එකක් නෙමෙයි මේක මසාලා පරාට එකක්. මේ ඇත්තටම මෙතන බැලුමට පේනවා දැක්කාම ඔයගලන්ට පේනවා ඇති මේකේ ඝනකමත් එක්ක මේ මම පොඩ මේව කරලා පෙන්නන්නම්. මෙතන මේකේ පෝෂන් එකට පරාට 10ක් වගේ ගාණක් දාලා තියෙනවා. ඒ හින්දා බය නැතුව මේක දෙන්නෙට වගේ කන්න පුළුවන් කියලා මට හිතෙනවා බැලුමට. එහෙනම් අපි වැඩේ පටන් ගන්න කලින් මේක නිකන් අමුයෙන් කන්න බෑ. ඒකට තමයි ග්‍රේවි එක දීලා තියෙන්නේ. ග්‍රේවි එක දාලා බලමු. මේක ඇවිල්ලා අර ඔයගොල්ලෝ වෙනදට දකින්න මිරිස් සෝද වගේ නෙමෙයි මේ ග්‍රේවි එක. මේක පරාට වලටම අර ටැමිල් වයිබ් එකට සෙට් වෙන්න හදපු නියමම සවුත් ඉන්දියන් ඩිෂ් එකක් කියලා කියන්න පුළුවන් මේක දැක්ක ගම. ඒ හින්දා අපි මේක දාලා බලමු. එහෙනම් ඔන්න මම පළවෙනි බයිට් එක ගන්න යන්නේ. මෙන්න තියෙනවා පරාට එක. ඔයාලා පේනවා ඇති පරාට එක ගැලුවා ගම මෙන්න ඇතුලේ තියෙනවා ෆිලින් එක. මේ වෙන මොනවද මේ මෙන්න චිකන් කෑලි දාලා තියෙනවා. තව මේක ඇතුලට වෙන්න තමයි ගොඩක් වැඩ කෑලි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. අපි මෙහෙම අවුස්සලා බැලුවාම මෙන්න තියෙනවා. චිකන් නැති වෙන්නම දාලා තියෙනවා. කවුරු හරි කියනවා නම් මේක මදි කියලා මෙන්න තව ටිකක් අපි ඇතුලට යද්දී බුල්සායි එග් එකකුත් දාලා තියෙනවා. ඒකට උඩින් චිකන් දාලා තියෙනවා. මෙන්න එහෙනම් ඉතින් අද තියෙන්නේ පරාට මැරිල්ලක් තමයි. එහෙනම් මම පටන් ගන්නවා වැඩේ කරන්න. අපි තිබ්බ විදිහටම තියලා එහෙනම් අපි බලමු මේගොල්ලන්ගේ කෑම එකේ කොහොමද තත්ත්වය කියලා. අපි අර වෙනදට පරාට එකක් අද්දි එන්නේ මේ අපිට එන්නේ වෙනම රසක් එන්නේ. හැබැයි මේකේ එන්නේ එහෙම රසක් නෙමෙයි. මේක මසාලත් එක්ක මික්ස් වෙච්ච රසක් තමයි එන්නේ. ඒ වගේම ඉතින් චිකන් කෑල්ලක් එක්ක කන්න පුළුවන් කියන්නේ පරාට එකක් වෙනම ආතල් එකක්. චිකන් දාලා තියෙනවා. ඒක අනික ඒගොල්ලන්ගේ මේක විතරක් නෙමෙයි වෙන පරාට ಜಾති ගොඩක් තියෙනවා. ක්‍රීමි පරාට තියෙනවා. මේක නම් රෙගියුලර් සයිස් එක. මේක දැන් ඕගොල්ලන්ට පේනවා ඇති. මම මෙච්චරලා කිව්වේ නැහැ මේකේ ගාණ කීයද කියලා. මේක වෙන්නේ රුපියල් 650ක් වගේ පොඩි ගාණක්. ඒ වගේම ඉතින් 650කට මේ වගේ පෝෂන් එකක් මම නම් කියන්නේ දෙන්නෙත් වගේ කන්න පුළුවන්. try කරලා බලන්න. පරාට වෙනම රහකට කන්න කැමති අය අනිවාර්යෙන් මිඩ්නයිට් මසාලා එකෙන් මේක කාලා බලන්න. අපි මේ මිඩ්නයිට් මසාලා එකේ contact number එක අපි පල්ලෙහා දාන්න. ඔයගලන්ට දැනට හැබැයි එතන තියෙන්නේ එතන ඩයිනින් වලට ස්පේස් එක නැති හින්දා දැනට තියෙන්නේ ටේක් අවේ ඔඩර්ස් උයි. ඒගොල්ලෝ ඩෙලිවර් කරනවා. ඔයගලන්ට
ඒ කෑම එක WhatsApp එකට දාලා කෝඩ් එකක් දාලා වැඩේ ෂේප් එක කරගන්න පුළුවන්. ඇත්තටම දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. මට මේක ඉතින් ඇත්තටම ඉවර වෙන්න නම් කාගන්න බැරි වෙයි. හැබැයි ඉතින් දැනට කාපු පරාට වලින් සුපිරිම පරාට පෝෂන් එකක් තමයි මේ මිඩ්නයිට් මසාලා එකේ හම්බෙන ක්ලාසික් රෙගියුලර් පරාට පෝෂන් එක. ඒ හින්දා ඔයගොල්ලෝ තදම ගිහලා කාලා බලන්න. එහෙනම් ඉතින් අදට මම ෂෝ එක ඉවර කරනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. අපි ඊළඟ ෂෝ එකෙන් හම්බ වෙනකම් අපේ අනිවාර්යෙන් අපේ වීඩියෝ ෂෙයා කරන්න. අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. අමතක කරන්න නැතුව අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ videos බලන්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.